රටකට තියෙනවා ජාතික අනන්‍යතාවයක්, සංස්කෘතික අනන්‍යතාවයක් නේ. එහෙම තියෙනවා. දැන් මේ දවස්වල ටීවී එකේ මට ඔය ටීවී බලන්නේ නැහැ. නමුත් ටීවී එකේ කැලි කැපිලා සමාජ මාධ්‍ය වලට එනවනේ. අන්න ඒක දැක්කේ ප්‍රධාන channel එක. මටත් ටිකක් අවුල් ඒක ඒ වචනේ අහනකොට ටියුෂන් ගොනෙක් කියලා නිවේදකෙක් කියනවා. මේ ටියුෂන් ගොනා කවුද කියලා. හරිද? හරිද? එහෙනම් අවුල් නිකන් එහෙම අහනකොට ඉතින් මමත් ඒ ටියුෂන් කරන ගොඩේ ඉන්නේ. වෙන අවුල්. හැබැයි මගේ YouTube දෙකක් තියෙනවා. ඒ දෙකේ තියෙනවා මම හිතන්නේ වීඩියෝස් 700 ගාණක්. ඒවයි තියෙනවා ගොඩක් මිලියන 2 පන්නපු ඒවා බලපු ඒවා. හරිද? ඒ හැම එකේම තියෙන්නේ හරිද? මේ රට ගැන හරිද? ජාතික අනන්‍යතාවය පිළිබඳ සංස්කෘතික වටිනාකම ගැන, හරපද්ධතිය ගැන, ඒ ටික ගැන තමයි තියෙන්නේ. හරිද? එතකොට ඒවට ගොඩාක් අය බැනලා දාලා තියෙනවා. හරිද? මේ ගොඩක් තියෙනවා බෑඩ් කමෙන්ට්ස්. මොනවද දාලා තින්නේ? ඔව් සුද්දගේ කලිසම අඳින ගමන් උඹ සුද්දට බනිනවා. මම සුද්දට බනිනවා නෙමෙයි. මම කියන්නේ ඒකත් ගන්න මේකත් ගන්න. මේක හැලු කරලා සලකන්න එපා කියලා කියන්නේ. හරි? එහෙල ජාන ගැන කතා කළා කියලා බුදු අම්මේ මට ගහපු ගැහිලි. හරි? දුටුගැමුණු රජතුමා පෙනිසිලින් හොයාගත්ත එක්කෙනා කියලා කිව්වන් පස්සේ බුදු අම්මේ මේකේ මොකේද මේ ඔය විදේශ නාලිකාවල පවාම ෆොටෝ එකක් දාලා මැල්ලා දාලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මගේ රට ගැන මගේ දේශීය අනන්‍යතාවය ගැන කතා කරපු නිසා. හරි? දැන් අතන වෙලා තියෙන කවුරු හරි ටියුෂන් කරන ගුරුවරයෙක් මාටින් වික්‍රමසිංහ මොන මොඩේද කියලා බැනලා. පන්ති ඒක කොහොම හරි දිගට ගිහිල්ලා. මට ඇත්තටම වෙලා තියෙන මොකක්ද දන්නවද? මේ වගේ මයික් එකක් දුන්නාම පස්සේ කෙනෙකුට හරිද? වාචාලකමට කිව්වලා හරියන්නේ නැහැ තේරුණාද ඒක? ඔව්. ඒ කියන්නේ මෙහෙමයි ලංකාවේ හරිද? බොහෝ උගත්තු හරි ලංකාවේ බොහෝ උගත්තු සයන්ස් කරපු අය හරි? ඒගොල්ලන්ට කොහොම ලෙඩක් තියෙනවා. ඒ කියන්නේ මේ ඒ සයන්ස් කියන එක තමයි ලෝකේ එකම සයන්ස් එක කියලා. හරි? ඒකයි එහෙම වෙන්නේ. හරිද? මේ මට මතක් වෙන්නේ ඒතර මහාචාර්ය නලින්ද සිල්වා. තනිකර දේශීය දේ පිළිබඳවමනේ කතා කරේ. හරිද? මරා ගන්නවනේ හරි. ඔව්. නලින්ද සර් මට දවසක් බැනලා තියෙනවා. දැන් ජීවිතුන් අතර නැහැ. ටෙලිෆෝන් එකකින් බැන්නා. ඒ කියන්නේ යා කොහොම හරි කොතනින් හරි දැන් මම ඔය කතා කරන දේවල් යා වීඩියෝ නම ඔක්කොම බලලා කොතන හරි තැනකදී මගේ සම්පූර්ණ නම හොයාගෙන. හරි? මට දවසක් කෝල් එකක් කරලා තියෙනවා. ඔයා මේ අපේ රට ජාතිය ආගම සිංහල ඔයා ගැන කතා කරලා වැඩක් නැහැ නේ. අපි ඇයි සර්? නෑ. ඔයාගේ තාත්තා දාලා තියෙනවනේ හොඳ සිංහල නමක්. තමුස ඒක පාවිච්චි කරන්නේ නැහැ නේ. ඒක ලහන. ඇයි තමුසෙට? ඒ නම කියන්නේ ලැජ්ජද? නෑ ඔය නම දිග වැඩි වුණාම ළමයි ඔය මේවා එහෙම ගහන්න බෑනේ. ඒකින්ද කෙටි කළේ. ඒක ඉස්සරහට පොඩි කෑල්ලක් තියෙනවා. මොකද කාවන් තිස්ස ජනනායක. කාවන් කෑල්ල අයින් කරා. ලංකාවේ හිටපු එකම රජතුමා එක කාර් එකක් තිබ්බ. කාවන් තිස්ස. හරි. කොහොම මේ නම දැම්මද කියලා කියන්න මම දන්නේ තාත්තා තමයි දාලා තියෙන්නේ. ඒ මට බැන්නා එහෙම. ඒ නම පාවිච්චි කරන්න කියලා. ඔව්. ඉතින් අර මේ මෙහෙම දෙයක් තියෙනවා. ඔය අපිට පහේ පන්තියේදී මේ දැන් අධ්‍යාපනයේ දිනුන කියලා පහේ පන්තියේදී අපේ ඉස්කෝලේ හිටිය සර් කෙනෙක් ඒ සර්ගේ පඩියෙන් අපිට පොත් ගෙනත් දෙනවා කියවන්න. ඉස්කෝලේ පොත් අර මම හරි ආසයි ඉස්සර කියවන්න. මොකද ඒකට හේතුව ටෙලිෆෝන් නැහැ, ටීවී නැහැ. වෙන දෙයක් නැහැ. මොකද මීඩියා එකක් නැහැ. පොත් ගෙනත් දුන්නාම බලනවා. හරිද? එතකොට මාටින් වික්‍රමසිංහගේ අපේ ගම. හරිද? එතකොට අපේ ගම කියන පොත එක. හරිද? ඊට පස්සේ කලියුගය. හරිද? ගම්පෙරළිය යුගාන්තය. ඕක ටික ඔක්කොම කියවලා ඉවරයි මම පහේ පන්තියේ වෙනකොට. ඒකේ මම ගත්ත දේවල්. යාගේ තියෙනවා ළමයි මාටින් වික්‍රමසිංහ කියන්නේ කලාකරුවෙක් කියලානේ අපි දකින්නේ. නෑ. එයා ඇවිල්ලා විද්‍යාඥයෙක්. විද්‍යාඥයෙක් වෙන්න කැම්පස් යන්න ඕනේ නෑ. ඩාවින්ගේ මොන විශ්වවිද්‍යාලෙද? මෙන්ඩල්ගේ මොන විශ්වවිද්‍යාලෙද? ඔයගොල්ලෝ හොයලා බලන්න. සාපේක්ෂතාවාදී පියා. කවුද? ඈ? ඒක දන්නේ නැද්ද? කවුද? කියන්නේ. කවුද? අයින්ස්ටයින්. අයින්ස්ටයින් අවුරුදු 12ක් විතර වෙනකන් කතා කරලා නැහැ. කතා කරන්න බැරි රෝගයකින් පිළලා තියෙනවා. එයා කැම්පස් වල දාලා ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා ආපු ඒවත් එයාගේ ලියුම් වල තියෙනවා. එයා අරන් නැහැ. ඒ නිසා විද්‍යාඥයෙක් කියලා කියන්නේ දැක්මක් තියෙන කෙනෙක් විතරයි. දැන් මෙහෙ ඉන්න සයන්ස් ඉගෙන ගත්ත අය කියන තියෙන බටහිර විද්‍යාව විතරයිනේ.
ඒ අයගේ තියෙන ඔළුවේ මාන්නයක් හරිද? ඔව්. අනිතුන් කබ්බෝ. හරිද? මෙලෝදියක් දන්නේ නැති අය කියලා. පැහැදිලිද ඒක? ඔව්. ඒතර මතක තියාගන්න මාටින් වික්‍රමසිංහ සත්තු ගැන ලියලා තියෙනවා. ඔන්න එකතු කරන් බලන්න කොහෙන් මේ මිනිස්සයා මේ බයොලොජි එක හොයාගත්තද කියලා හිතාගන්න බෑ. මම අපි හිටිය ගමකට මම පොඩි කාලේ පහේ පන්තිවලට මුහුද දැකලා නැහැ. හරිද? හැබැයි අර අපේ ගම කියන එකේ තියෙනවා මුහුද ගැන කියන්නේ වෙරළ ගැන මුහුද ගැන. මම ඉස්සර වෙලාම හිතින් ඒ ටික මවාගෙන මගේ පරිකල්පන ශක්තිය දියුණුනේ ඒක නිසා. ඔහු මහා ප්‍රඥෙක්. හරි? මහා ප්‍රඥෙක්. ආයේ දෙකක් නැහැ. ඔහු විද්‍යාඥයෙක්. හැම කලාකරුවෙක්ම විද්‍යාඥයෙක්. හැබැයි හැම විද්‍යාඥයෙක්ම කලාකරුවෙක් නෙවෙයි. මිනිසුන්ට විද්‍යාවේ තියෙන කලාවේ තියෙන විද්‍යාවත් අඳුර ගන්න බෑ කියන්නේ. ඔගේ මුල් ළමාවිය සංවර්ධනය වෙලා නැහැ. ඒ පව්වේ මිනිස්සු. ඒ කියන්නේ මෙහෙමයි. අර කෙහෙල් ගස් ලොකු වෙනවනේ. කෙහෙල් ගස් ලොකු වෙනවා. මිල්ල ගහක් ලොකු වෙන තරම් ඊට වඩා වේගෙන් ලොකු වෙනවා. වැඩක් නැහැ. අයිය නැහැ. හරි? ලෝකයේ දකින්න ඕනි කරන්නේ කලාව. මැක්සිම් ගෝකි කියවලා බලන්න. එයාගේ පොත් ලෝකේ පවතින්නේ හිරුගේ රැස් සහ මවගේ කිරි නිසාය. ඉතින් එතන විද්‍යාව කියන්නේ හිරුගේ රැස් සූර්යාගේ ශක්තිය නැතුව මේ පෘථුවියේ ජෛව ගෝලය පවත්වා ගත නොහැකි. ඉතින් ඒකනේ විද්‍යාව. ඒක හරියට ලියලා තියෙන්නේ ලස්සනට. හරි. ඒ නිසා මට කියන්න විද්‍යාව හොඳට අහගන්න. විද්‍යාව මිනිසාගේ මනසට සැනසීම ගෙන්නේ නැත. විද්‍යාව මිනිසාගේ සිතට සැනසීම ගෙන්නේ නැත. හැබැයි කලාව මිනිසාගේ සිත සනසනවා. ඒක නිදහස් කරනවා, හිත සංසුන් කරනවා. ඒ සඳහා අපේ තියෙන සංස්කෘතික කලාත්මක දේවල් ටික ඉදිරිපත් කරපු මිනිස්සුන්ට ගරහනවා නම් මාර වැරදි. අර කතාව තමයි මට කියන්න තියෙන්නේ. මුල්ලම විසංවර්ධනය නොවීම. හරි. ඒ ගොඩාක් ගීත රචකයෝ ඉන්නවා. සයන්ස් කරපු අය. සයන්ස් කරපු අය ඉන්නවා ගීත රචකයෝ. හරි. වෙලාවක් නැහැ නේ. නැත්නම් මම දාලා පෙන්නනවා. අර මේ එක්කෙනෙක් අර මේ විරාජ් භාතිය කියලා මම දන්න ළමෙක්. හරිද? එයා තමයි සින්දුව කියන්නේ. ඒ සින්දුව ඇත්තටම ඒ සින්දුව මම එයා කියපුවාමත් මම කිව්වා මේ පුතේ මම දන්නේ කවුද ලිව්වේ කියලා. මේක නම් ඔපරේෂන් තියටර් එකක වැඩ කරපු ડોක්ටර් කෙනෙකුට අර මේ සින්දුව ලියන්න බෑ. ඔව් සර් ડોක්ටර් කෙනෙක් තමයි ලිව්වේ. ඒකේ තියෙන්නේ සිසේරියන් සැත්කමකට සූදානම් කරන හැටි. ඒකනේ ඒකේ අයිඩියා එක තමයි සිසේරියන් සැත්කම තමන්ගේ වයිෆ්ට කරද්දී බබා හම්බෙන්න එයාවත් ඔපරේෂන් තියටර් එකට අරගෙන එහෙම ගන්නවා සමහරවිට. කැමති නම් එන්න කියනවා. ඒතර එයා බලාගෙන ඉන්නකොට මේ වෙන සිදුවීම් එයාට දැනෙන හැටි මාරම ලස්සනයි. ඒ තමයි විද්‍යාවේ නිර්මාණ කලාවට ගේන්න පුළුවන් ඒක. ඒ නිසා මේ දෙක කවදාවත් මේ ගලවලා වෙන් කරන්න බෑ. රත්නශ්‍රී සර් දන්නවනේ නේ? ලංකාවේ මම හිතන වැඩිම සින්දු ප්‍රමාණය ලියලා තියෙන දැන්ට ජීවිතුන් අතර ඉන්නවා කෙනා. කවුද? සයන්ස් සර් කෙනෙක්. සයන්ස් සර් කෙනෙක්. මට වෙලා සමහරවිට කතා කරනවා මේ නියම එකක් කියලා තිබුණා. මම බාණ්ඩයා මේ ලියලා තියෙන එකක් හරි. මේක ලියන්න පුළුවන් සයන්ස් කරපු ඒ සයන්ස් එක ඇතුලේ කලාවක් තියෙන රත්නශ්‍රී සර් වගේ කෙනෙකුට විතරයි හරි. මණිපත්‍ර කීලය කලංකය. දල වලින් එකමුතු කෙරේ. පුෂ්ප එකිනෙක සමෝහනයව එකම මංජරියක් තැනේ. පුෂ්ප මංජරි විවිධත්වය. එහෙත් විච්ඡේදනය කළ තැන. වෙනම් පුෂ්පයක් මෙහෙම කපන්න පුළුවන් විච්ඡේදනය කළ තැන පුෂ්පයක් නම් හමු නොවේ. හරි. සූත්‍රයකට නැගූ මලකින් සුවඳ නිසකවම බැහැර වෙයි. ඒක ඕගලන්ට තමයි ටච් වෙන්නේ නැහැ. ඉස්සර බොට්නි කියලා තියෙනකොට තිබුණා පුෂ්ප සූත්‍රය කියලා එකක්. ඒ කියන්නේ පුෂ්පය ලියන්න පුළුවන් විදිහක් තියෙනවා. හරිද? ඒක දැන් උගන්වන්නේ නැහැ. මේ සර්ලා ඒ කාලේ ඔය කරපු අය මේ. ඒකනේ හරිය මතක් වෙන්නේ. මලක් යනු සැබවින්ම දරුවෙකි. ශාක අවයවයක් නොවේ. මහා පොළොවේහි సౌందර්යය ගීතවත් කළ රිද්මයයි මල. ඒ කියන්නේ අපි විද්‍යාවේදී කරන්නේ සමස්ත පුෂ්පය දකින්න එක නෙමෙයිනේ නේ. කපලා කොටලා පළලා කෑලි ගලවලා. ඒකනේ. ඔව්. ඉතින් ඒක නිසා මේ කාටවත් කිසිම විෂයක් හරිද? මේකට වඩා මේ විෂය පල්ලෙහෙන් කියලා කාටවම කියන්න බෑ. එහෙම කියනවනම් ගුරුවරයෙක් නෙමෙයි. ටිකක් වාචාලේ. කියන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? මේ විෂය උසස් මේ විෂය පහත් කියලා. එහෙම හිතන්නත් එපා.